හායි මම ගෝසිත අපි අද බලමු තවත් රසම ක්‍රමයකට බීෆ් හදන විදිහක් ඒ තමයි බීෆ් ස්ටු. ඉතින් කිසිම කරදරයක් නැතුව හරිම ලේසියෙන් මේක හදන්න පුළුවන් අපිට. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු මේක හදන විදිහ බලන්න. අපි මුලින්ම මේ බීෆ් ටික තම්බ ගන්න ඕනි. ඒකට මම පෑන් එකකට බීෆ් ග්‍රෑම් 500ක් දාගන්නවා. මම මේ බීෆ් ටික මේ සයිස් එකේ කෑලිවලට කපාගෙන හොඳට සෝදලා පිරිසිදු කරගෙන තියෙන්නේ. ඊළඟට මම මේකට ලුණු කුඩු වලින් තේ හැඳි 2ක් විතර දාගන්නවා. ගම්මිරිස් කුඩුත් තේ හැඳි 2මාරක් දාගන්නවා මම. ඊළඟට කහ කුඩු වලින් තේ හැඳි භාගයක් විතර දානවා. තව කරද මුංගුයි කරාබු නැටි 3 ගානේ දාගන්නවා. ඒ වගේම කුරුඳු ස්වල්පයකුත් එකතු කරනවා. තව මම මේකට දානවා කපාගත්ත සුදුලුණු පිට 3ක් වගේ. ඒ වගේම මම මේකට එකතු කරනවා ඊනියට කපාගත්ත ඉඟුරු වලින් තේ හැඳි භාගයක්. අබ ක්‍රීම් වලින් තේ හැන්දකුත් මම දාගන්නවා. විනාකිරි වලින් මේස හැඳි 3ක් වගේ දාගන්න ඕනි. විනාකිරි අනිවාර්යෙන්ම දාගන්න. මොකද මස් ටික මෙලෙක් වෙන්නේ විනාකිරි එකතු කරගත්තාමයි. ඒ වගේම මම අන්තිමටම දානවා වතුර වලින් කප් කාලක් වගේ. මේක අපි දැන් හොඳට මික්ස් කරගන්න ඕනි. ඊළඟට මම මේක ලිපෙන් තියාගන්නවා. දැන් පියනෙන් වහලා විනාඩි 5ක් අපි මේක තම්බ ගන්න ඕනි. මේ තියෙන්නේ විනාඩි 5කට පස්සේ මම දැන් මේකට මේ වගේ කපාගත්ත අලගෙඩියකුත් දාගන්නවා. දැන් මික්ස් කරගමු අපි ටිකක්. ආයෙත් පියනෙන් වහලා මේ අල ටිකත් විනාඩි 10ක් විතර අපි තම්බ ගන්න ඕනි. මේ තියෙන්නේ විනාඩි 10කට විතර පස්සේ දැන් බීෆ් ටිකත් නියම ගානට තැම්බිලා තියෙන්නේ. දැන් මේ බීෆ් ටිකයි අල ටිකයි මම මේකෙන් අයින් කරගන්නවා. අපිට මේ ග්‍රේවී එකත් ඕනි වෙන නිසා ඒකත් මම වෙනම අයින් කරගෙන තියාගන්නවා. හරි අපි දැන් බලමු එහෙනම් මේ ස්ටු එක හදන විදිහ. ඒකට පෑන් එකක් ලිපේ තියාගෙන තෙල් මේස හැඳි 2ක් දාගන්නවා. තෙල් ටික රත් වීගෙන එනකොට මම අබෑට වලින් තේ හැඳි භාගයක් දාගන්නවා. ඊළඟට මම ආයෙත් දානවා කරද මුංගු කරාබු නැටි 4 ගානේ. ඒ වගේම තවත් කුරුඳු ස්වල්පයක් එකතු කරනවා. දැන් මේ ටික විනාඩියක් විතර අපි ෆ්‍රයි කරගමු. ඊළඟට මම මේ වගේ කපාගත්ත ඉඟුරු තේ හැන්දකුත් එකතු කරනවා. ඒ වගේම මේ වගේ කපාගත්ත සුදුලුණු බික් 4ක් 5ක් වගේත් එකතු කරනවා. මේ ටිකත් අපි මික්ස් කරන ගමන් ෆ්‍රයි කරගමු විනාඩියක් වගේ. ඊළඟට මම මේකට එකතු කරගන්නවා මේ වගේ කපාගත්ත කැරට් අලයක්. තව කපාගත්ත අමුමිරිස් කරල් 3ක් වගේ දාගමු. මේ ටිකත් අපි විනාඩියක් විතර මික්ස් කරන ගමන් හොඳට ටෙම්පරාදු කරගන්න ඕනි. දැන් මම මේ වගේ කපාගත්ත මාළු මිරිස් කරලක් වගේ එකතු කරනවා. මේ ටිකත් තප්පර 30ක් වගේ අපි මික්ස් කරගමු. ඊළඟට මම මේකට දානවා කලින් අපි බීෆ් ටිකත් එක්ක තම්බගත්ත අල කෑලි ටික. දැන් විනාඩියක් විතර අපි මේ ටික හොඳට මික්ස් කරගමු. ඔන්න මම දැන් මේකට එකතු කරගන්නවා කලින් තම්බගත්ත බීෆ් ටික. දැන් අපි පොඩ්ඩක් මික්ස් කරගමු. ඊළඟට ගම්මිරිස් කුඩු වලින් තේ හැඳි කාලක් වගේ එකතු කරනවා. තව ලුණු වලින් තේ හැඳි භාගයක් මම දානවා. දැන් මේ ටික හොඳට මික්ස් කරගමු අපි විනාඩියක් 2ක් වගේ. ඊළඟට මම මේකට එකතු කරගන්නවා කලින් බීෆ් ටික තම්බලා ඉතුරු වුණ ග්‍රේවි එක. දැන් අපි පොඩ්ඩක් මික්ස් කරගමු.
ඒ වගේම කපාගත්ත තක්කාලි ගෙඩියකුත් එකතු කරගන්නවා. මේ වගේ කපාගත්ත ලූණු ගෙඩියකුත් මම දාගන්නවා. දැන් ආයෙත් පොඩ්ඩක් මික්ස් කරගමු. විනාඩි 3ක් විතර යනකොට මේ ග්‍රේවි එක හොඳට හින්දිලා නියම ගානට ඇවිල්ලා තියෙන්නේ. දැන් නම් මාරම සුවඳයි වගේම මාරම රස පාටයි. ඔන්න අපි එහෙනම් මේ බීෆ් ස්ටූ එක හදලා ඉවරයි. කටට සැරට කන්න කැමති අයට නම් මේ රෙසිපි එක ගොඩක්ම වටිනවා. ඉතින් ඔයත් ඒ වගේ සැරට කන්න කැමති නම් මේ වීඩියෝ එක සේව් කරලා තියාගන්න. ගෙදර පාටියක් වගේ තියෙන දවසටත් ගොඩක්ම වටින රෙසිපියක් තමයි මේක. මේ තියෙන්නේ මේක හදන්න ගිය සියලුම ද්‍රව්‍ය ටික. එහෙනම් මගේ මේ වීඩියෝ එකත් බලන්න.